මේ කොහෙන්ද පොඩි පුතේ? කෙවින්ස එවලදී ඉන්නේ. මේ සර්ලාතේ අම්මට දෙන්න කියලා. මදරට පෙන්නන්නම තමයි මේ ටික මෙතනින් තිබ්බේ. ඔය ඉතින් මදර කොයි වෙලාවෙත් අර චීන පටස් එක වගේ පුපුරන්න වෙන ප්‍රැක්ටිස් වෙලා ඉන්නේ ඒකයි. ඇත්තද මහත්තයෝ? අනේ ඌවන්ටි මේ හැම දෙයක්ම කෙවින් තමයි මෙහෙට දෙන්න කිව්වේ. ඉතින් අපි අරන් ආව ඒක නිසා. අපේ ගෙදර අඩුපාඩු සේරම මෙතන තියෙනවා. මේ බඩු ගොඩ බලපල්ලකෝ මේ අර කාර් එක ගොඩ අපි සල්ලි වලින්ද මේ? ඔව් ආදි. දැන් මේ ඔක්කොම බෙදාගෙන මේ ගෙදර හවුල. ගෙදර හවුල. අපේ බඩු ගොඩ. මේ ලස්සනයකෝ. මේ මොකද්ද? මේ උයලම දැතුලට දාලා තියෙන්නේ. ඒව දාන්න දිලු. තම්බල ගන්න එක මයිද. බිස්කට්. හෙලෝ හෙලෝ නුරන් ඔයා කොහෙද ඉන්නේ? මට මේ දැම්ම ආව හම්බෙන්න ඕනේ. දැන් හම්බෙන්න විදියක් නැහැ. ඇයි බැරි? මම පොඩ්ඩකට එළියට යනවා. මං වාට කියන්න කියලා තමයි හිටියේ. එළියට කියන්නේ? මේ මට හදිසියෙම බංගලාදේශ යන්න වෙලා. අර මොනවාද අපේ ලංකාවේ යූස් වෙහිකල්ස් එහෙට එක්ස්පෝර්ට් කරන වැඩක් මම ප්ලෑන් කරගත්තා. එහි ගිහිල්ලා මේක විසඳගෙන එන්න ඕනේ ඒකයි. අනේ මේ නුරන් දැන්වත් ඔය බොරු කියනක නවත්තන්න. බොරු කියනක නවත්තලා මට කරුණා කරලා කියන්න ඔයා මේ වෙලාවේ කොහෙද ඉන්නේ කියලා. එක්ක මම ඔතෙන්ට එනවා. එහෙම නැත්නම් ඔයා මෙතෙන්ට එන්න ඕනේ. මට දැන් ඔයාව හම්බ වෙන්න ඕනේ. එච්චරයි. මම කෙල්සිවට හම්බ වෙන්න බෑ කියලා කිව්වනේ. හම්බ වෙන්න බෑ කියලා කියන්නේ හම්බ වෙන්න බැරි හින්දා. කොහොම හරි කියලා කියන්න එපා. හම්බ වෙන්න බැරි නම් හම්බ වෙන්න බෑ. කියන දේ තේරුම් ගන්නවා. එහෙම බැරි වෙන්න විදියක් නෑනේ. මම කියනවනේ මට ඔයාව හම්බ වෙන්න ඕනේ. I wanna meet you now. Understand? මේ මගේ අකවුන්ට් එකේ ෆෝන් එක තියෙනවා. එකපාරක් දෙයක් කියපුවම තේරෙන්නේ නැති වාචාල මෝඩ ගෑණි. මොකද කිව්වේ? මොකද ඔයා කිව්වේ? මෝඩ ගෑණි? හරියට හරි. හරියට හරි නුරන්. මට ඔයා එහෙම කියලා මදි. මම දෙවියන්ට වගේ බැඳුම් පිඳුම් කරගෙන අනිත් හැමෝම කියන දේවල් අහන්නේ නැතුව පරිස්සම් කරගෙන ආදරය කරලා තියෙන්නේ ගෑනු උස්සගෙන යන වනචර වල් අලියෙක්ට කියලා මමත් දැන්නේ දන්නේ. තමසේ හදන්නේ තමසේ කරපු දේවල් වලින් රටින් පැනලා බේරෙන්නද? හා? මේ ඔයි. තමසේගේ ආච්චි මැරෙලා නැත්නම් ආච්චිට ගිහලා හාල් කරා ගන්නවා. තමුන්ගේ මිනිස්සයා විශ්වාස නැහැ. වට ඉන්න එක පරයෝ කියනවා තමයි විශ්වාස කරලා මේ මට ටෝක් කරන්න දෙන්නේ. ඔයි මට යන්න ඕන නම් මම ලංකාවෙන් එළියට නෙමෙයි. මම මේ ලෝකෙන් එළියට හරි යනවා. That's none of your business. හරිද? මගුලක් කියනවා ඉඳගෙන.